කරමින් සිටින කාලේ මට නාමල්ද දේශපාලනයට යා යුතුද කියලා එදා මම පැහැදිලිවම ප්‍රකාශ කරා. මුළු මහත් හම්බන්තොට දිස්ත්‍රික්කයේම සියලුම පක්ෂ විපක්ෂ සියලුම අපේක්ෂකයන් පරදවල අංක එකට එන්නේ නාමල් රාජපක්ෂ කියලා මම එදා ප්‍රකාශ කළා. එය අදටත් තිබෙනවා දෙව්සඳ පුවත්පතේ. නාමල් රාජපක්ෂ මහත්මයාගේ කේන්ද්‍රයේ ලක්ෂණය තුල. ඒ නිසා තමයි මම කිව්වේ මොහු මොන විදියට ආවත් සියලු පක්ෂ විපක්ෂ පරදවල සියලුම අපේක්ෂකයන් පරදවල ඔහු තමයි අංක එකට එන්නේ කියලා. ඒ වෙලාවේ හිටියේ ගුරු සිංහරාශිය තුල. එහෙමනම් දැන් මොහු කොයි විදියට හිටියත් දේශපාලනේ පසුබෑවත් මම අද ඔබට කියන්නේ ඉතාමත් ආందోලනාත්මක චරිතයක් පිළිබඳව. ඒ තමයි නාමල් රාජපක්ෂ මහත්මයා. නාමල් රාජපක්ෂ කියන චරිතය ඒ පුජ්‍යලයව මම දන්නේ ඉතාමත් කුඩා කාලයේ සිට. මට මතකයි අතිගරු හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙලා සිටියක අවදීදීම ඔය 2015 මැතිවරණයට පෙර කාලේ මෙතුමා අධ්‍යාපන කටයුතු කරමින් සිටින කාලේ එදා මම නාමල් රාජපක්ෂ මහත්මයාගේ කේන්දරපත ගෙනල්ලා අංශකයට බැලුවා. හොඳට පරීක්ෂා කරා. දින කීපයක් පරීක්ෂා කරා. යම් බාධක අවහිර නොයෙකුත් විදිහේ ආවත් මොහු වටන්න බැරි චරිතයක් බවට පත් වෙන බව මම එදා ප්‍රකාශ කළා. ඒ නිසාමයි ඔව් ප්‍රථම වරට හම්බන්තොට දිස්ත්‍රික්කයට ඡන්දය ඉල්ලන්නට ඉදිරිපත් කරපු වෙලාවේ ඉන්පසු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැදලා ඒකට එකතු වෙලා එතනින් නාමල් රාජපක්ෂ මහත්මයා පළවෙනි වතාවට එතන මැතිවරණට ඉදිරිපත් කරන වෙලාවේ ඒ අවශ්‍ය දේශපාලනික වශයෙන් ඔහුට අවශ්‍ය වූ නැකත් කටයුතු සූදානම් කළ දුන්නා. ඒ විතරක් නෙවෙයි එදා මම පැහැදිලිවම ප්‍රකාශ කරා මුළු මහත් හම්බන්තොට දිස්ත්‍රික්කයේම සියලුම පක්ෂ විපක්ෂ සියලුම අපේක්ෂකයන් පරදවල අංක එකට එන්නේ නාමල් රාජපක්ෂ කියලා මම එදා ප්‍රකාශ කළා. එය අදටත් තිබෙනවා දෙව්සඳ පුවත්පතේ. දෙව්සඳ පුවත්පත බොහෝ අය ඒ වෙලාවේ මගෙන් ඉල්ලගෙන අපිට කියලා මුද්‍රණය යම් පළාත් වලින් අරගෙන ගිහිලා තමන්ගේ ප්‍රදේශයේ ගෙවල් ගානේ ගෙනහිල්ලා කියවන්න පටන් ගත්තා. මේක සිද්ධ වෙම නෑනොද කියන එක. ඒක ඒ විදිහටම සිද්ධ වුණා. එහෙමනම් නාමල් රාජපක්ෂට දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මේ වෙලාවේ ගුරුග්‍රහය පැමුණේ පසුගියදා කටකරාසිට. ඔහු කටකේ සිටිනවා ගුරු හරියටම අවුරුද්දක්. ඒ කියන්නේ අවුරුද්දකුත් දවස් 5ක්. දවස් 370ක් එක රාශියක ගමන් කරනවා. නැවත අවුරුදු 12කට පස්සේ එදා 2015 මැතිවරණයේදී වෙනකට ගුරු හිටියේ සිංහරාශිය තුල. ඒ කියන්නේ නාමල් රාජපක්ෂ මහත්මයාගේ කේන්ද්‍රයේ ලක්ෂණය තුල. ඒ නිසා තමයි මම කිව්වේ මොහු මොන විදියට ආවත් සියලු පක්ෂ විපක්ෂ පරදවල සියලුම අපේක්ෂකයන් පරදවල ඔහු තමයි අංක එකට එන්නේ කියලා. ඒ වෙලාවේ හිටියේ ගුරු සිංහරාශිය තුල. එහෙමනම් දැන් මොහු කොයි විදියට හිටියත් දේශපාලනේ පසුබෑවත් පසුගිය ජනාධිපතිවරණය වෙලා නමුත් දැන් ඉන්නේ ඊටත් වඩා ඉහළ තැනක. ඊටා වේගෙන් නාමල් රාජපක්ෂ ගැන කවුරුත් කතා කරනවා. ඔහු ඊටමත් වේගෙන් ඉදිරියට එනවා. මේක වැඩියෙන් ඉදිරියට එන්නේ මේ වෙලාවේ නිහඬව හිටියත් ලබන වර්ෂයේ ජුනි මාසෙන් පස්සේ ගුරුග්‍රහය සිංහ රාශිගත වුණාට පසු
නාමල් රාජපක්ෂ තවත් ඉහළට එනවා. ඒක වළක්වන්නට බෑ. එහෙම අනින් සමගන්නවා ඔබට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වාසනාව.